හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින්? අද ටිකක් කළා ගිහිල්ලා තමයි මම මේ කරන්න පටන් ගත්තේ රෙකෝඩ් එක. සුප්පර් තමයි ඉතින්. මට අද ග්‍රැනි මේ තමයි ගන්න යන්නේ. මම මුළුත් ග්‍රැනි ගැහුවා. නැද්ද ඔයාලා දන්නවනේ ඔයාලා ඒකට අනේ සෝරි ගයිස් මට ඇත්තටම රෙකෝඩින් දාන්න දුන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න ඉතින් මගේ channel එක ඔයාලා දන්නා ඇති. ආවෙන්න මේ හිලාස්සෙන් කියලා මොනවද කියලා. ඕකේ. මොනවද මේ තියෙන්නේ? මට පොඩි කපන්න එකක් තියෙනවා. අපි උට්ටයන් ගණන් ගන්න බෑ ඉතින්. කාලෙන් ගන්නේ. කපුරට කැමති දුන්නද කියලා නැත්තම් මතකයක් නැහැ මට එච්චර. පස්සෙන් රෙකෝඩ් කරන්න එපා. දන්නේ නැද්ද චුට්ට. අපි උට්ටයන් මොකක් හරි කපන්නයක් තියෙනවා බලමු රාජ්‍යල මොනවද තියෙන්නේ කියලා. අම්මට කාකී එක තියෙනවා. කාකී එක තියෙනවා. මේකේ මොනවද තියෙන්නේ? ඕකේ ඒක මොනවත් නෑ. අපි යන් පල්ලෙට. පල්ලෙට ඉක්මනට ඉල බොනට් ගල්ලා බලමු. බොනට් එක නෙමෙයි ඩිකේ අල්ලලා බලමු. ඩිකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හැමදාම මට කාකී එක හම්බෙන්නේ ඔතන තිබිලා. ඕකේ ඉක්මනට රින්ගන්න කොහොම හරි අපි රිංග වෙන ෂණික ගාරේ නම් ගෑම්මෙන් උඩට නගිමු. නෑ උඩට නෙවෙයි මම නගින වෙන මෙතන පඩි පෙළ මිස් කරගන්න එපා මචං බලා. හැමදාම මිස් කරන්න ඇති. හරපන් මොනවද තියෙන අම්මඩ හැම එක තියෙනවා. එතන මිටිය ඉතින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔලු මේකට යන්න ඵලයන්කො බයතුලට ඔන්න තියෙනවා. ස්ටාර්ට් කරන්න දෙකයි තියෙන එකට මේ තව මොනවා හරි මේ බැටරිය ඕනේ තෙල් කෑන් එක ඕනේ නියන ඕනේ වහයි කරන්න ගොඩක් ඒවා ඕනේ. කාගේ යොදුනින් දාගමු. හරි අපි යන් උට්ට අම්මඩ ග්‍රැනි නෑනේ. ෂේප්ඩ බලන් යන් ග්‍රැනි නෑනේ. නෑ ග්‍රැනි නෑ. අපේ තාත්තවත් දන්නේ නැහැ. සරි තාත්තයි අම්මයි ගියා බෙහෙත් ගන්න. ඔය මොනවක් කරේනවා මචං. නෑ මොනවත් දුන්නේ. ඕකේ සුප්පර් අම්තරේ රින්ගම වික්මන්ට මොකද්දම හැම එකෙන් අන්නවද ලීඩික් කඩන්න පුළුවන් බා. උට්ටයන්කෝ තවත් උට්ටයන්කෝ මෙන්න මෙතන ලීඩික් කඩන්න තමයි තියෙන්නේ ඉක්මනට. අරේ ග්‍රැනි නෑ නේද? මෙතන කොහෙද මම ග්‍රැනි ඉන්නේ බලපන් ඵලයන් අයින් යා. අයියෝ වැඩක් නෑ ගයිස්. අතනදී වචන කියවන්නත් බැරි වුණා මට හරියට. වචන වල මතක තියෙනවා මට කොයි හරි මේ ඇහුවොත් මෙතනට වෙපන් කී එක ඕනේ. වෙපන් කී එක කරා. දැනට මං ගාව නෑ මචං. මගදී මට රෙකෝඩින් එක නතර කරන්න නම් ඕනේ. හරි බලන් තියෙනවා මචං. මේ රෙකෝඩ් කරන්න ඕනොත් නම් සෝරි. රෙකෝඩ් එකේ තාත්තත් එක්ක කතා කරන්න ඕනොත් නම් අඩෝ සෝරි වෙන්න ඕනේ. එහෙම නැති මොනවද තියන්නේ? මොනවද තියන්නේ අටපන්කෝ. නෑ හැම එක ඕනේ නෑ මන් දැන් අපිට. මේක අතරන් අන්නතරින් දාගෙන යටතරා බියම් වෙනදරෙන් කොමුඩි කඩගෙන යන්න වෙනදී. ඒක නනම් අබ්බසරණයි. අඩු නියන ගෙන්න වැඩ දුන්නා. නියන නෙමෙයි අඩුව ගෙන්න අමතකුණානේ මං අතන කපන්න. අපි දුවලයන් අතර පල්ලෙහා තියෙන්නේ අපි. අඬුව අතල්ලා වෙතන මන්ටන් අපි අඬුව තියෙන තැනට. ඕකේ ගියන් හිතනවා මම විනාඩි 17යි තප්පර 39ක් මේක රෙකෝඩ් කරන්න ඕනේ. අම්මේ තාත්තා එයිද දන්නෙත් නැහැ ඉතින් ඇත්තරම. ඕකේ තාත්තලා ඔහෙත් දන්නේ ඊයේතන මට බෙහෙත් ගන්න කියලා ලංකා හොස්පිටල් එකට ගියා නම් ඉවරයි. මම මේක නේ තීතාපන් ගන්නේ. ඕකේ අපි පඩි පෙරල නගින්න හදෝ කෙලින්ම යන මෙන්න මෙතන. ගනින් ෂණිකයන් මන්ටන් බහැපම් පාලන නෑ මේ මට මේ උඩ මේ රොබෝටික් එකක් ඉන්නවා. නෑ සෝරි මටත් පොඩ්ඩක් පැටලුණා බා. රොබෝටික් එක බලන්න යනවා කියලා හිතලා මෙතෙන්ට ආනේ. සෝරි ආ රෙකෝඩ් කරද්දි අමතක වෙනවා. කපපන් අඩෝ ගණි මොකද්ද
මට කියවන්න නම් ඕනේ ඉක්මනට අරපම් මේක ඇරියන් යකෝ ඇරියන් තෝමාව ලොක් කරාද නෑනේ හරි අපි ආවා හරි ඉක්මනට ශනිගා මේ මචං මේ සබ්බයක් දාපන් ඈ සබ්බයක් කිව්ව සබ්ස්ක්‍රයිබ් කරපන් අඩු බලුඩ යන්න මේ දැම්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරපන් සබ්ස්ක්‍රයිබ් කරපන් අඩු කරා නේද අඩු ආයි වීඩියෝ දෙන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා උපරිම දෙන්නෙක්වත් ඇලි උන්නේ නැත්තම් ඈ අඩෝ ලයික් කරන් අනිවාර්යෙන් ලයික් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ප්ලීස් ග්‍රැනී ග්‍රැනීවද නෑනේ කොන්ටැක්ට් මචං නෝමල් දාලා ගහන්නේ හાર્ඩ් නෙමෙයි ඕකේ මෙන්න මේක අඩු මේ කැඩිච්ච එකනේ කරන් ආවේ බලන්න පබ්ලික් කී එක තමයි කැඩිච්ච එක අයියෝ අපි ආයිල් try එකක් දීලා බලමු සොරි පේන නැති රෑ 12යි 13ට ගහන්නේ මේ මගේ යාළුවෙක් ඉන්නවා තිනෙත් කියලා කතාවන්න එයා අනිත් පැත්තේ ෆ්‍රී ෆයර් එක ගහනවා අපි දෙන්න මේ පොඩක් ගේමින් පැත්තට ගියා දැන් මේ 11 මාරි දන් ගහන්නේ එයා නෑ 11 මාරි දන් මායි මෙයයි ඇත්තට ජූඩි කාලේ දන් මාරම යාළු වෙලා හිටියේ මායි මෙයයි ඉතින් අද ආවා අපේ ගෙදර මේ මාරම යාළු ඊයා මාත් එක්ක අනිවාර්යෙන් අපි දෙන්න ආවොත් හොල්මන් ගැන නම් කතා කරනවායි අපි එයාගේ අක්කත් ඉන්නේ අක්කත් එක්ක හොල්මන් ෆිල්ම් දෙක තුනක්ම බැලුවා පැය ගානක යාලා මේ දානකට ආවේ අපේ ගෙදර මේ කලාතුරකින් ආවේ ඇත්තට මේ අවුරුද්දටම මං යාව දැක්කේ ওই තුන්වෙනි පාරට දැක්කම අපි දෙන්න හම්බෙන්නේ නැහැ එහෙම මේ අනුනාට මාරම හිතවත් මායි ආ චූටි කාලේ ධම්ම දැන් ස්පයිඩි කීයක ඕනේ ඉතින් ස්පයිඩි කීයක ඕනේ ස්පයිඩි කීයකත් මං තියෙන තැන දන්නව නැතේ ඔයාට මම වැව මගල දూరి දෙනවා වගේ මට වැහරන් ඉදි බුඩියල එකක් කැදෙනවා ඒක ඉච්චර ගණන් ගන්න ඕකේ තව විනාඩි 10ක් ගහන්න ඕනේ මම මේක පොඩ්ඩක් ඉන්න තාම හරියට විනාඩි 10 ආවේ නැහැ මේ පොත ගිහලා අපි අර ආච්චිට තියන්න ඕනේ කොහොමන් මේ දොර ඔඩ මොන මතක නැහැ මන් දොර තියෙන තැන අපි යංග දොර ගාවට ඔන්න නෑ යංකෝ ඉක්මනට දොර ගාවට ඔන්න ගයිස් 4 5 6 7 8 9 මෙන්න විදිහට හරියට විනාඩි 10ක් මම ගහන්න ඕනේ මේ ගේම් එක. අරේ මම රෙකෝඩ් කරගෙන ඉන්න කියන්නේ මෙතන වෙලාවට නෑස් එකයි. ඕකේ අපි පොන්ටෙක් සබ්බදාල කොබම් මෙතන මොකවත් නැද්ද? අයියෝ නේද ඉක්මනට අරස් කරගෙන ඉන්න කොබම් මට පොත තියලා මොකක් හරි අතුරක් ගන්න නෑ මෙයා ස්පඩි කීයක දෙන්නේ. මම්මුටි කියන්නේ මකුළු ආච්චි කියලා. එන්නත ලීවර් එක දාලා ඉක්මනට තුන් පාරක් දාන්න නම් ඕනේ එකපාරක් දාමු. ඒත් මචං යකාමෑන් එහෙම දානවා තුන් පාරක්ද. ආච්චි කොහොමද අවුයෝ? සෙවෙන් ඉන්නවනේ. කොල්ලෙක් නැද්ද? කොල්ල සෙට් කරලා දෙන්නද? අපි වන්දින්න ඕන්න බලපංකෝ. සුපිරි ෆොටෝ ටික. ග්‍රැනීගේ මේකේ තියෙන ෆොටෝස් තියෙන්නේ. මේ අතන හිර කුඩු වෙන්න ඕනේ. මේක අන්දන්න මොකක්ද කියලා. කොබන් ආච්චි නැද්ද? ආච්චි නෑ. එතකල් ආච්චින කල මෙන්න මෙතන මොනවද තියෙන්නේ කියලා බලගමු. මොනවත් නැහැ. පියන් ආච්චි නේද? ආච්චින්ද අපි එතකල් මොනවා හරි බලන්න. එතනත් ඇරලා බලලා ආච්චි ආවද? ආච්චි ආවද ඔය අම්මලා ආච්චි නා. ආච්චි ආවයෝ කොල්ල කොන්නේ ඈ? ආච්චි දැන් මැරෙනවනේ. ආච්චි දෙන්නකෝ ආච්චි අතුර අම්මට උඩු මූණ කම් බයි හිතනවා යකෝ. ඒක එකපාරට මනිත් පැත්තට ගත්ත නෑ නෑ දැයට ඕනේ. දැයට කියලා මොනවා කරන්නද දැයට? ඈ ඇයි බං ආසාව නැද යට යනවා දිනෙත් ගහනවා ත්‍රික දිනෙත් ගහනවා ත්‍රික එපා බං ආහා වේ ෆ්‍රී ෆයර් ගන්නනේ හරි හරි තවන්නේ ගණන් ගන්න පොඩි සද්දයක් ඇහි මේ දොරවල් ඇර යනවා වට්ටිය උයනවා දොරවල් අරගෙන යන්නේ අර යමයි ශනිකයා මම්මල්ලි ස්පයිඩර් කී එක හම්බුණා ටින් ටින් අර අම්මඩ යතුර කැරගුණ කැරගිල්ල බහැපන්කෝ අම්මට සිටි නැගිටින්නම 60 පැයක් යනවා
මෙන්න මෙතනින් පයින්ද පනපම්බ මගුලක් කරන්න නැතුව බෝබන් නැගිටින්න මේකේ පැය ගාණක් යනවා එපා වෙනවා. හරි කෙම්මත් තමයි මේකේ තියෙන පාරවල පේන මකුළු ආච්චි ඉන්නවද කියලා බලාගෙන යන්න ඕනේ. මකුළු ආච්චි නෑනේ. මකුළු ආච්චි අපි යනවා. මකුළු ආච්චි එන්න බා. ඕකේ ගැම්මේ මගමයි අම්මට අන්න ගියා මචං මකුළු අම්මට හුඩු ශනිකේ ඇයි බම් හිර වෙන්නේ මම ෆෝන් එකේ ගහනින්ද මෙච්චර හිර වෙන්නේ යමන්කො බං ඉක්මනට යන් බටන් එකේ බෝඩ බව මොකද්ද මම වෙන්නේ ෆෝන් එක රෙකෝඩින්ග් කරනවා අන්න හරි යන් කද්දම මොකක් හරි වෙන ස්ලෝමෝ මොකක් හරි වෙන අවුලන්නේ අපිට මොන වුණත් කමන්න බටන් එක මොකද බටන් එක තියෙන්නේ වීල් ක්‍රාන්ක් අඩු අන්න තන වීල් ක්‍රාන්ක් එක තිබ්බ මට මතකයි වීල් ක්‍රාන්ක් එක ඕනේ යහම ඕන ගොඩ අප මාර විදියට අඩෝ සෝරි බං අත මේ වීඩියෝ එක පොඩ්ඩක් මේ කම්මැලි විදියට ගහන්න ඉතින් I'm sorry කම්මැලි විදියට ගහන්නේ මොකද නිකම් බර රෙකෝඩ් කරන්න ගේම් එක ගහද්දි නෙමෙයි I'm sorry එකක් නෑනේ මොකක්වත් මොකද ඉතින් යන්න බෑද අපිට මචං යකා මෑන් පුළුවන් නම් මට කන්ටැක්ට් කරලා දියම් බං ඌ මෙච්චර බං මොකක්ද උනේ ඒ මොකද්ද බං උනේ එකපාරට කක් හරි වුණා බං දුනේ කියලාත් හිතා ගන්න බෑ සරි පොඩ්ඩක් සද්ද නැති වෙනවා අචමක් යනවා මචං පොඩි ෆෑන් සද්දයක් එයි ෆෑන් එක පොඩ්ඩක් දැම්මා දාඩියයි මම පොඩ්ඩක් විමසිලිවත් නැවිදින්න බෑ මගුළු ආච්චි හිටියා බෑ ඔබට දකින්න තියෙන ඒකයි පොඩ්ඩක් කට වහගත්තේ මම ඒ වෙලාවල් වල මේක ඩිංගලින් මකුළු ආච්චි හිටියොත් එහෙම මලගලියක් කරන මේ බෑනේ මෙන්න මෙහෙ තමයි තියෙන්නේ මේක උකට තියන්නේ කියලා බලන්න මට මෙතන ලැබුවා යනවාද මේතර නෑ මේතර යන්ද ඔන්න අපි මේ ඔයාලට කියන්න තියෙනවා ඔයාලා ගිහිල්ලා ගහන්න තරු දින කැප්ෂන් and gaming කියලා අනිවාර්යෙන්ම ඊට වෙනවා මගේ YouTube channel එක ඊට subscribe කරන්න මගේ තියෙන වීඩියෝ බලන්න like කරන්න share කරන්න අනිවාර්යයෙන් ඔයාලා පොඩි කට්ටක් ගහලා ලස්සනයි කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ලස්සනයි මෙතන මොකද කෝඩ් එකනේ එක කෝඩ් එක අපි කෝඩ් එක යම්බ ඒක නැත්තේ ආයන හිතේ තරහා ඉන්නේ නාවෙලා තනි හදවතින් පතා එහෙමයි අපේ කාලා ආකම කවිලා මචං අම්බල මොනවද බං ගන්න සින්දු පොඩ්ඩක් කමෙන්ට් පාරක් දාගෙන යන්න ආයන සින්දු මචං මේ මම මෙහෙමයි කියලා කමෙන්ට් කරන්න බෑ උඹලත් YouTube channel එකක් කරනවා නම් බං මෙහෙමයි මචං YouTube channel එකක් කරන්න හැටි මම මේකෙදි කියලා දෙන්න හරිද ඕලින් ඒ කියන්නේ Play Store වල YD Studio කියලා ගහන්න එපා YouTube Studio කියලා ගහපන් හරිද YouTube Studio කියලා ගහුවා මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ උඹ දන්නවා ඒක හදාගන්න. ඒ කියන්නේ උඹට තේරෙනවා ඔටෝමැටික්ව මට මොකෙක්වත් කියලා දුන්නේ මම ChatGPT එක මේ මට කියන්න මේ YouTube channel එකක් හදාගන්න ඕනේ ඇප් එක මොකක්ද කියලා. මට කිව්වා YD Studio එක ඕනේ කියලා. හරිද අපි යන් උට්ටයන් අපි අතන කෝඩ් එක තිබ්බ එක නේද? අපි ඒක ඔබමු. මේ අපි දෙකෝනේ දෙකේ පුතේ මෙතන බෝම්බයක් පිටිරනවා. ඔයාලා ඒක හොඳටම දන්නවා බෝම්බයක් පිටිරනවා කියලා. ඕකේ. අපි ලයිට් එක දාගෙන මෙතනට. හරි. ඒකත් දෙමු. අයියෝ මේකද හම්බුනේ. පො වැඩක් නෑද?
දෙවෙනි තත්ත්වයට ඇවිල්ලා මොන්න මේකද තේරෙන්නේ ඔයාලා පේනවාද මේකද තේරෙනවා හරි අපි යන් තවඩින් ගෙනතර බෝම්බ අපි පිළිලා මැරෙනවා තර කෝඩ් එක වලන් ගියේ නැත්තම් මේ යකා මෑන්නක් දන්නේ නැති වෙද එතන තියෙන කෝඩ් එක යකා මෑන්ටත් දාන්න ෂෙයා කරන්න මේක මේ ඇවිල්ලා ගස් මගේ ඇත්තම මේක නෙමෙයි ෂොට් ගන්න එක කියලා කොඩන්නේ ෂොට් ගන්න එක කියලා තියාගෙන මොකෝ කණ්ඩේ ආගෙන ෂොට් ගන්න එක දාගෙන ග්‍රැනි දෙක්කේවත් නැහැ මකුළු වච්ච නම් දැක්කා මේ වෙන මේ මොකද පොඩි සද්ද වගේක් ඇහි මේ අපේ අයියාත් අර රෙකෝඩ් කරනවා මේ හරියන අයියේ YouTube channel එක subscribe කරන්න පොරට ඉන්නවා හැබැයි subscribers ලා 2000 ගණක් මට ඉන්නේ දුකයි කියන්නේ 24යි ඉන්නේ බලලා subscribe කරලා sub එකක් දියම් බල ලක්ෂයක් ගහන්න ආයි වන්න මගේ උන්ගේ ගැටි අම්මා අයියෝ අඩෝ මෙතනින් හරිය අම්මට යන්න පුළුවන් එකක් තියෙනවා මං හිතුවේ යන්න බැරි වෙයි කියලා කපුටා ඉන්න තැනට ආයේනේ කපුටා ඉන්න තැනට තමයි ආයේ මකුළුවච්චි කට අරන් ඉන්න එකක් තියෙනවා හරි මචං ගැම්මෙන් මම ගැම් ඇයි බයි ගන්න නැත්තේ මට මෙන්න මේ පඩි පෙලේ පැටලු මොකක්ද මම වෙන්නේ මෙතන මොකද කරනවද වන්දන්නේ ඒ දිනේ ගහලි ගම්මරේ කොල්ලට බඩගිනි වෙලා කොල්ල යනවා බඩගිනිද හරි මචං තව හරියටම මචං මං විනාඩියක් ගහන්න අඩෝ සෝරි මෙතන බත් මේ යකාමෙන් කිව්ව විදියට බර රොබෝගෙන් පල්ලන එකයි එලිකොප් මොකද රොබෝද කොහෙද හිටියේ එතන බක් මම මුලින් සැරේකුත් බැලුවා බර රොබෝ නෑ බා ඔන්න බලපන් රොබෝ නෑ බං උදල යකාමෙන් ග්‍රැනි යන දසම බැලුවා මට හුඩ්ඩු මොකක්ද යකෝ උනේ 24 වෙලාව අඩ මොකක්ද උනේ ඕකේ අපි ෆ්‍රී ෆයර් ගන්න තමයි දැන් අදන්නේ ෆ්‍රී ෆයර් පැත්තේ මට නිකම් මං ඉඳන් ෆ්‍රී ෆයර් ගන්න එතන මරුණා අපි අඩෝ ෆ්‍රී ෆයර් ගන්න බෑ යකෝ ෆ්‍රී ෆයර් පුළුවන් අඩෝ බෑ යකෝ ගහන්න අඩෝ අන්න සෝරි බං අඩෝ නිදිමතයි බං හරි නම් ගයිස් අනිත් වීඩියෝ අපි අනිවාර්යයෙන්ම සෙට් වෙමු එහෙනම් කට්ටියම හොදින් ඉන්න ආදරේ අනිවාර්යයෙන්ම බයි